Hello guys, welcome back to my channel. ඉතින් guys අද මම DC Games කියන කම්පැනි සුපිරි ගේම් එකක් කරා. ඉතින් මේකේ නම Driving Simulator ශ්‍රී ලංකා. ඉතින් අපි තියෙන ට්‍රිප් එකක් එක්ක යන්න මම තෝරගත්තේ කතරගම යන්න. ඉතින් අක්කලා අයියලා ටිකක් නගිනවා නංගිලා මල්ලිලා කවුද දන්නේ නැහැ. ඉතින් මම යාළුවෙක්වත් එක්ක ආවා. බලන්නකෝ මේ කටහඬ පුරුදුයිද කියලා. Hello guys, කොහොමද? මම මේ CH and H එකේ යුද්මික බ්‍රෝගේ සෙට් එක එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe කරන්න අපේ කොල්ලෙක්. ඉතින් යාළුවනේ මේගොල්ලෝ ඉන්න බස් එකේ මගියෝ විදිහට මං තමයි ඉතින් බස් එක පදින්නේ. අද මේ දෙන්නත් එක්ක තමයි ඉතින් කයිය ගහ යෑමක් තියෙන්නේ. ඔන්න පටන් ගත්තා. සුබ මොහොතින් අම්මට සීපාර වැදුනා සුබ මොහොතින්. ඔන්නක තමයි කෙලවෙන්නේ. කෙලවෙනවා. පාරට දාන්නවා ෂෝට්කට් එකක් තියෙනවා මෙතනින්. තව මේ CHNH තව සතියකින් විතර එනවා මේකේ අප්ඩේට් එක. එතකොට මල්ටිප්ලේයර් ගහමු. දැන් ඉන්නේ බස් එකේ මගියෙට්ටනේ. එතකොට අපි දෙන්නම රේස් මූඩ් එකක් දාලා රේස් එකක් පදිමු ඉතින්. යාළුවනේ මේ අපි මේ රේස් එකක් තියලා බලමු මේ අපේ වීඩියෝකුත් ඇටේ මෙයාත් එක්ක ගහන එක. ඌ ඉතින් මේ මන් දිගට මෙයාත් එක්ක තමයි ගහන්නේ. තව ඉන්නවා යාළුවෝ දිනුජය බ්‍රෝ කියලා. එයාවත් එක්ක එකතු කරගන්න බලනවා. ඉතින් මේගොල්ලෝ දන්නවා එයාව. ඔව් මාත් subscribe කරලා දිනවා. ඔයගොල්ලෝ subscribe කරන්න. මගේ set එකත් subscribe කරන්න. ඔය ඉතින් යාළුවනේ අමුතෙන් කියන්න ඕනේ නැහැ නේ ඉතින් මං. මේ ඵලයන්. ඕ රවුන්ද බෝඩ් එකක් තියෙනවා කොහෙටද මෙහෙට අම්මට සිරි කණු උඩින් යන්නේ. කමන කියලා යන් ඉතින්. ට්‍රීවිල් එකක් එනවා අපි හෝන් එකක් ගහලා ගමුද? හෝන් එක වැදුන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. කමන්නේ යන්. මොකෝ කරන්න යන ගම. යාළුවනේ කොහොමද FF වීඩියෝ බැලුවද? මගියත් කතා කර යන්නේ. යුද්මිකත් බ්‍රෝ එක. ආතල් තමයි ඉතින් මේ වගේ එකක් ගහන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔය ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ ඔය වගේ ගහන්න හම්බෙන chances ගොඩක් අඩුයි. අනික තමයි යාළුවනේ මම මේ ගේම් එක දාගත්ත විතරයි. දාගත්ත ෂණිකෙන් අනිත් පැත්තට රෙකෝඩ් කරා. ඉතින් මේ මං මේගොල්ලන්ට කතා කරා. ඉතින් කෝල් එකක් ගත්තා. අපි සිග්නල් දාලා මේගොල්ලන් ඉස්සර කරමුනේ. කියපන්. කමන්නේ මොනවා කියන්නේ මං හිතන්නේ නින්ද ගිහිල්ලාද කොහෙද? අපි යන් වාහන පොලි මම්ම තියෙනදී ඔන්න ඔක එපා වෙන්නේ. හරියට හරි මේ ට්‍රීවිල් අයියා කොහෙද යන්නේ? හිමි ඵලයන්කෝ මට හිතා ගන්න බෑ. ඔයාට හිතා ගන්න බෑ කියලා මට කරන්න දෙයක් නැහැ. ඉතින් හොඳේ. මට කරන්න දෙයක් නැහැ. ඔයා හිතා ගන්න නැතුව ඉන්න දැනගන්න ඕනි. මට කියන්න එපා. හරියට හරි. වෑන් එක වැදුනනේ. වෑන් එක අර වෑන් එකෙත් ආවා. උත්තර පිටිපස්සේ ආතල් දෙනවා ඉවරයක් නැහැ. ආතල් දෙනවා කියන එක සීමාවක් තියාගන්න guys. කමන්නේ අපි යන් තව ගොඩක් දුර තියෙනවා මට පේන විදිහට. අඩෝ දුවිතට යන්න එපා වගු කපන්න එපා අපි පව් යකෝ. පව් නෑ. ඔයගොල්ලෝ පව් නෑ. මට කිසි ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ගේ ඔළුවේ නෙවෙයි කොහෙ වැදුනා මට කමන්නේ. අර බයික් අයියා දෙන්නෙක් ගියා හෙන කැතයි ගිය විදිහ නම් මොන වුණත් හොඳේ. අඩු වයසින් මැරෙන්න බෑ පුතේ. කවන්නේ සැලෙන්නේ බය වෙන්න බෑ ඉතින් මාත් එක්ක ඔයගොල්ලෝ දන්නවනේ මගේ ඩ්‍රයිවිං නැද්ද guys? මේගොල්ලෝ දන්නේ නැහැ මගේ ඩ්‍රයිවිං. මේ ඔයගොල්ලෝ දන්නේ නැනේ මං කාර් රේස් එකෙන් වැදුපැටි මේගොල්ලෝ දන්නවා. මාත් එක්ක දිගට වීඩියෝ සෙට් උනායි දන්නවා. ඕගොල්ලෝ ඊට වැඩි අපි V5 ගන්න විදිය. අර ලොකු නෑ. අපි ලයිට් ගහමු. ට්‍රීවිල් අයියට ලයිට් එකක් ගැහුවා එකක් නෙමෙයි දෙකක්ම ගැහුවා. කමන්නේ අපි යන්. ඉරේ ඵලයන් ඉරේ යන්න මම පාර මැද යන්නේ. වෙයාකට හිතුවා රෝඩ් සයිඩ් යනවා. හරි ඉරේ යන්න බැයි නම් කොහේ හරි යන්න. දැන් මේ CHNH එකේ view එක තමයි දාලා තින්නේ. ඉතින් ඩ්‍රයිවිං සීට් එකට එහා පැත්තේ තියෙන්නේ. දැන් මේ දෙන්න තමයි පෙන්නේ. මාව පෙන්නන්නේ නෑනේ. අලි වැදේ ලොකු වැදේ හරියට හරි. හපන්නේ කවන්නේ සැලෙන්නේ. හපන්න නෙවෙයි කොහේ වැදුනත් මට කවන්නේ. පුළුවන් නම් ඔය දෙන්න සඳ මොඳ කරන ඔය නැගිටලා යන්න නැතු ඉද්ද ගන්නකො අප්පා. ඒ බලන්නකො ඉතින් වැදුරත් ඒ හොම්බැනේ. මේ බලන්න ඉතින් අපේ බස්සේ පිටිපස්ස. දැන් මේ හරියට හරි. හරියට හරි.
උඹ කොහෙද බං යන්නේ? අඩෝ. හරි ඔන්න දැන් ෆස්ට් පර්සන් view එක දාලා මම අයින් කරගත්තා. අපි ආයි ෆස්ට් පර්සන් view එක දාලා බලමු. ඔය අම්මෝ ඒ තව ඩිංගෙන් ඇලේ. අයියෝ අපිට අඩු ජීවිතේ බැලෙන්න බෑ. හරි ෆස්ට් පර්සන් view එක දාලා මට ගහලා හුරු නෑ. බයින්ඩ් එපා මට ෆස්ට් පර්සන් view හුරු නෑ. හොඳේ. අර මුලින්ම ගිය view එක දාලා මට හුරු view එක කමක් නෑ. චුට්ටක් පැදලා බලමු. ඔය ෆස්ට් පර්සන් view දාලා මම පදිනවමයි. මට දීයම් මට අඩු වයසින් මැරෙන්න බෑ. අපි වද්දන්න ඔයාගේ ඩ්‍රයිවිං ඊට වඩා හොඳ ඩිකයින්ඩ් එක. කොහේ හරි ගිහිල්ලා නැත දාලා මේ අපිට යන්නත් බැරි කරයිද දැන් ට්‍රිප් එක ගියේ නැතත් එහෙම මට රුපියල් 400ක් හම්බෙන්න තියෙන අපරාධේ. ගේම් එක ගද්ද රුපියල් 100ක් හම්බුණා. මේක ගියොත් රුපියල් 300. මෙන්න තියෙන යාළුවනේ මේ වහව් පාර. මේ පාරේ ඒලියන්ලා ඉන්නවා. CH යන්න එච්චෙත් වැරදිලාම මේ පාරේ යන්නත් එපා යන්නත් බෑ හොඳේ. අපි එහෙනම් try එකක් දීලා බලමු. මේ ගොංගඩ කරන්න එපා. ඕකේ ඒලියන්ස්ලා ඉන්නා. අනික අපිට බස් එකේ යන්න බෑ. පයින් තමයි යන්න වෙන්නේ. අපි බලමු බස් ස්ටොප් එකක් එහෙම හම්බුනොත් නැවතිලා ඔය පාරයින බෝඩ් එහෙම ගහලා තියෙනවා. අපි බලමු ගිහිල්ලා. තේ කඩේ නැද්ද මචං? මේ තේ ටිකක් බොන්න ආසාවක් හිතුණා. තේ බෝතලයක් අරන් ඉන්න බෑ. මේ පොඩි ඩබල් කැබ් ගන්නවා. මට හප්පලා දාන්න හිතන උඩින් සික්කලා යන්න. සිමෙන්ති ලෝරිත් යනවා. ඒ වාහන පොලිමක් යනවා. ඉස්සර කල් දාමුද මොකෝ කියන්නේ යාළුවනේ. ඒ CH යන්නෙත් මොකෝ කියන්නේ? දාමුද? අවුලක් නෑ අපිට අඩු වයසෙන් මැරෙන්න බැරි විදිය. හරි අවුලක් නෑ ඉක්මනට යන්න තිබ්බලා ඇති. ඇත්තද? මැරුවට කමක් නෑනේ. අඩෝ මැරෙන්න බෑ බං. කමක් නෑ මේ අපි එන හප්පලා දාමු. මං ඕගොල්ලන්ගේ ඇලකට දාලා මං බස් එකෙන් පයින්නවා. කැමතිද? අඩෝ එහෙම කරන්න එපා අපිට. ඔය කතා කර යද්දි බලන්නකො ඉතින් දැන් වෑන් එකත් අල්ලු කරන් යන්නේ ඉස්සරහින්. වෑන් එකේ 70ක් විතර මේ දැන් මේ ගියේ එන්න දුරක් ආවා. මේ ට්‍රීවිල් අයියලා ටිකක් ඉන්නවා. අල්ලමුද? හරි ගෑවුනා ට්‍රීවිල් එකේ ගෑවුනා. ඕගොල්ලෝ එහෙම මෙතන ඉන්න ට්‍රීවිල් එකේ පදපු කට්ටිය වුණොත් ඕගොල්ලෝ මොකද්ද මේ අවස්ථාවේදී කරන්නේ? මන්ලා එළියට පැනලා වැවකට හරි පැනනවා. මෙතන වැවක් නෑනේ ගොන් කතා කියන්න එපා ඉතින්. මේ මංගේ මේ අවස්ථාවේදී මේ පොඩි කට් ටිකක් තියෙනවා කඩයක් නෑ. ඔන්න ඔයයි පස්නේ. කරන්න දෙයක් නෑ. අපි රෝන් සයිඩ් ඉස්සර කරමු. අවුලක් නෑ ඉතින්. අපිට ඔය අදාළ නෑ. කලර් ලයිට් නෑ. මෙතන පොලිසියෙන් හිටියත් අදාළ නෑ. හැබැයි යාළුවනේ මේක අපිට අප්ඩේට් එක නම් පොලිසියෙන් බේරෙන්න හම්බෙන්නේ නෑ. ඔක දෙකේ පොලිසිය ළඟටත් එනවා. ඔන්න අපිට බහැලා පොලිසිය ළඟට යතයි. මෙන්න බස් ස්ටොප් එක. අපි නවත්තමු යාළුවනේ. ඒ තේ කඩයක් තියනවද බත් තේ ටිකක් බොන්න? තේ කඩයක් නෑ චම්පේන්න. ඒක කාපාකයක් කියලා දින කමන්නේ. මං චුට්ටක් බැස්සා. ඉන් මොකෝ ඕගොල්ලෝ තාම බස් එක ඇතුලේ ඕගොල්ලෝ එන්නේ නැද්ද? නෑ. ඇයි එන්නේ නැත්තේ? අපිට තේ නැති හින්දා එන්නේ නෑ. අයියෝ ඒ වගේ වැඩ කරන්න බෑ. මේ යාළුවනේ මගේ බස් එක. ඒ අරුන් දෙන්න ඇතුළේ ඉන්න මෝඩය වගේ අපි ෆෝන් එක ගමු චුට්ටක්. අපිට ෆෝන් එකේ බස් එකේ ලයිට් එක දාතේ මේ වයිෆර් ලයිට් අපි ලයිට් එක චුට්ටක් දාලා බලමු. අර දැක්කා යාළුවනේ මේ පේනවද? ඒකේ බස් එකේ ලයිට් සෙටප් එක ආවා. ඉතින් ගයිස් දැන් මට මේකෙන් සල්ලි හම්බ වෙනවනේ. එතකොට මං කරන් ඉන්නේ මේ බස් එක සුපිරියර හදන එක. මං පුළුවන් වුණොත් ධම්මජින් ස්කින් එක දාන්න. ඕගොල්ලෝ මොකද්ද කියන්නේ? මොකද්ද ඕනි බස් එක ස්කින් එක? මට මොකක් හරි කවන්නේ. කාරි කවන්න නැත්නම් එච්චරයි. අපි ස්ටාර්ට් කළා අපේ ගමන පටන් ගමු. ඔක්කොම කලින් බලන්න ඕනේ අතර බෝඩ් එකක් ගහලා තිබ්බ මේ කොහෙද මේ ප්ලේස් එක කියලා. යෝ මේලක ටොයිලට් එකක් නැති ඉඳ වෙලා ඉන්නේ. ගොංගා මේ බස් එකේම දාන්න එපා. අලුතෙන්ම ගත්ත බස් එක හොඳේ. අපි මේ දැන් බලමු රිවර්ස් එකට ගමු. මේ මම ඉස්සරහට දාගන්න. පොටෝ දෙයක් ගැහුවා යාළුවනේ ඉතින් කමන්නේ. අපි යන් දැන් අපි රිවර්ස් එකට ගමු. බායි බස් ටික බලමු. අර බෝඩ් එකක් තිබ්බ අතන. අර තියන්නේ කොහෙද? කිතුල් පවුවේ. ළඟයිද? ඔව් දැන් නම් ගොඩක් ළඟයි. හරි ඉතින් අපි බස් අයියට සමුදිර හෝන් එකක් ගහගෙන යයි. ඉතින් දැක්කනේ ඔයගොල්ලෝ කලින් මේක තිබ්බ හෝන් ටික පට්ට රස්සනයි ඒ හෝන් ටික. සින්දුවකුත් තියෙනවා. ඒ සින්දුව ඔයගොල්ලෝ දන්නා නම් කමෙන්ට් කරන්න යන්න. මන් නම් දන්නවා නේ CH යන්නෙත්. ඔව්. ඉතින් අපි යන් මොනව කරන්නද ඉතින්? තව චුට්ට දුරයි. දැන් කතරගම ගියාට පස්සේ මේගොල්ලෝ බහිනවා. දැන් මං ආයි යන්නත් ඕනි. ෆස්ට් පර්සන් view එක දාන්න ටිකක් දුර යන්. මම ඔය පදිනවමයි කියලා කිව්වනේ ෆස්ට් පර්සන් view එක දාන්න. ඉතින් guys මම
හරි ඉතින් කමන්නේ ආයිස් ඕගොල්ලන්ට CHN එක වීඩියෝ එකක් ඕන නම් මට ඕගොල්ලන්ට පොඩි චැලෙන්ජ් එකක් දෙන්න ඕනේ. ඒක තමයි ලයික් 20යි කමෙන්ට් 10යි සබ්ලා 5යි. හොඳේ? ඒ ටික මට ඕනි. අපි මේ තියෙනවා බඩු ටිකක් දොර එහෙම අරින්න පුළුවන්. අපි වයිපරේ දාලා ටිකක් දුර යන් වහින්න නෑ කමන්නේ. අපිට දොරවල් එහෙමත් අරින්න තියෙනවා. ඉතින් පොඩි විස්තරයකුත් තියෙනවා කියන්න. ඒක තව චුට්ටි වෙලාවකින් කියන්න. අපි ඔක්කොටම කලින් හරි ට්‍රීවිල් අයියා වැදුනා. හරි තාප්පේ වැදුනා ට්‍රීවිල් අයියා අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් යාළුවනේ ආයි CHN එච්චේට සබ්ස්ක්‍රයිබර්ස් තව පොඩ්ඩයි ඕනි. මං දොරත් ඇරියා. ඉතින් CHN එච්චේ සබ්ස්ක්‍රයිබ් 100 ගහුව ගමන් ඉතින් මටත් පොඩි වාසියක් තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක අදාළ නැහැ. ඒ දෙන්නට සබ්ස්ක්‍රයිබ් 100 ගහන්න තව චුට්ටයි ඕනි. එින්ද සබ්ලා 27ක් දාගෙන යන්න ඒ දෙන්නටත් මට සබ්ලා 27ක් නෙවෙයි 30ක් ඕනේ. හොඳේ? නැත්තම් මං පව්. මට ඒගොල්ලෝ තරම් සබ්ලා නැහැ. ඒගොල්ලෝ FF දානවා. මාත් FF දාන්න තමයි හිතා ඉන්නේ. අපි ජනෙල් අරන් යා සුළඟ වදින්න. ඒක වහගෙන AC බස් එක ගන්න. හරි ඉතින් දැන් මං පුරුදු view එකට දාගත්තා. ඉතින් ඕගොල්ලෝ දැන් මොකද්ද කියන්නේ? ජනෙල් අදින්න එපා. AC වැඩි කළාම දාඩියයි යකෝ. දාඩියයිද පොඩ්ඩින්න AC ටික වැඩි කරලා ගන්නම්. හරිද දැන් හරිද? හරි දැන් නම් ගාන්ට කූල් එක තියෙනවා. ගාන්ට කූල් එක තියනවා නම් මට වදයක් වෙන්නේ නැතුව කටපියයි යන්න. හරිද? දැන් මෙතන කියවුවා ඉවරයක් නැහැනේ. ගයිස් ඕගොල්ලන් මේ වීඩියෝ එක ආතල් නම් මට සබ්ස්ක්‍රයිබ් කෙනෙක් දෙන්න වැඩි කරාට කමක් නැහැ. ඒක වෙන කතාවක්. මේ නිකන් අර පිරමීඩ ටිකක් වගේ තිබ්බ ඕගොල්ලෝ දැක්කද? අඩෝ අපි ඊජිප්තුවටත් ඇවිල්ලාද බං? අනේ වන්ද මටත් හම්බුනාමයි මේ කලින් මම මේ DC games වල එක ගේම් එකක් ප්ලේ කරලා තියෙනවා. ඒකෙත් ඔය වගේ එකක් තිබ්බා කියලා මතකයි. හරි. කතරගම ටවුන් එකට ආවා යාළුවනේ. කතරගම ටවුන් එකට ආවා ගයිස්. මෙතනින් හරවන්න තියෙන්නේ හරි කතරගම. මැවෙන්නේ නැතුව නූලෙන් බේරිලා ආවේ. හරි. ගතට ආපු හුස්ම කතරගම දෙයියන්ගේ පිහිටයි. හරි මේ කතරගම ඉස්සරහා තොරණක් තියෙනවා. අපි පස්සට අරන් ඒකේ ෆොටෝ එකක් ගහගමු. ඕන ලස්සනයිනේ. අපි ෆොටෝ එකක් එහෙම ගහන්න ඕනි. අපි තව ටිකක් පස්සට ගමුනේ. මේ අර ඔය ගැට්ටකට එහෙම දාගත්තොත් ඉවරයි. පෙලක් වෙලාවට තියෙනවා. ඔය ගැට්ටට එහෙම වැටුණොත් ආයි යන්න බෑ ගයිස්. හරියට හරි ගැට්ටට වැටුණා. ආයි යන්න බැරි වෙයිද? දෙයියෝ. ආඩ යන්න පුළුවන් වෙලාව හොඳයි. අවුලන්නේ ෆොටෝ එකක් ගැහුවා දෙකක් ගැහුවා. අයියෝ වෑන් අයියා කෑවා. දැම්මට ගොඩක් යන්න වෙයිද? අම්මෝ ඇති අන්ත. හිර වුණා. බඩු කනේ ඇයිද දන්නේ. එහෙනම් අපිව දාලා ඵලයා. නෑ හිර වුණේ නෑ වෙලාව හොඳයි. හිර වුණේ නෑ. ඕගොල්ලෝම ලොකේෂන් එක කාර් පාක් එකටම ගිහිල්ලා දාන්නම්. ඒ කාර් පාක් එක අකුරාට පාක් කරන්න බස් බලන්නකො ඒකෙත් හැටි. හරි ඉතින් දැන් මේ ටික කට පියා ගන්න හොඳේ. මම කන්දක රිදෙනවා. ඈ ගහලා ඇවිල්ලා මම මේ DJ එකක් දාන්න හැදුවා. ඒ උනාට දාන්න උනේ නෑ. දැන්වත් টয়ලට් එකක් තියෙනවද? තියෙනවා. ඔය බලන්න ඔය টয়ලට් එකක් ගැන කතා කරලා තාප්පේ වැදුනා. හරි මේ මම කාපාකේට දැම්මට පස්සේ ඕගොල්ලෝ ඕන එකක් කරගන්න ඊට පස්සේ මං ආයි යනවා. දැන් ඉතින් අපි මේගොල්ලන්ට සුබපතමු හොඳ ගමනක් ගිහින් එන්න කියලා කතරගම දෙයියන්ගෙන් පිටයි එනවා. අපි ගිහින් එන්නම්. මේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ සෙට් එක. එහෙනම් අපි ගිහින් එන්නම්. බයි බයි. කතරගම වැදලා අපි එහෙනම් යනවා. බයි. හරි ගයිස් ඉතින් ඒගොල්ලොත් යනවා. ඉතින් මාත් වීඩියෝ ගෙන් කරනවා. good bye see you guys. අනික තමයි අපි දුන්න චැලෙන්ජ් ටික ඔක්කොම ෆිල් කරන්න. ඔන්න CHN එච්චෙත් බහිනවා. හරි කොල්ලෝ දෙන්න බැස්සා. එහෙනම් ගයිස් අපි ගියා හොඳේ. හරි අපි මිෂන් එක පාස්. හරි ඉතින් අපි මේන් මෙනු එකට යන් රුපියල් 400ක් වෙන්න ඕනි මන් දන්න තරමින් නම්. ඔව් 400ක්. එහෙනම් ගයිස් අපි යනවා good bye see you.